පිළිවෙලට ආපු අපේ ඇත්තෝ පැම් පෙරහැර පැවැත්වීමට සූදානම් වෙනවා. මේක අලුත් අවුරුදු චාරිත්‍රයක්. නැත්නම් කෝණ මංගල්‍ය චාරිත්‍රයක් විදිහට තමයි පැම් පෙරහැර පවත්වන්නේ. කුඹුකුලාව වැවත් අයිති වෙන්නේ වැව් එල්ලංගා පද්ධතියට. වැව් 2400ක් එල්ලංගා පද්ධති සක්‍රියකරණ එකේ ප්‍රමුඛ වැවක් බවට පත් වෙලා තිනවා කුඹුකුලාව. චිරාගතව මේ වැවත් එක්ක මේ සම්ප්‍රදාය අතීතයේ ඉඳලා පවරගෙන ආපු දෙයක්. මේ පිළිවෙත අනුව කරන දේ තමයි උදා වෙන්නේ කෝණ මංගල්‍ය පවත්වන බක් මාස. ඒකට අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නට කලින් නිත්යෙන්ම වැවේ පැන් පෙරහැර පවත්වන්න ඕනේ. කුඹුකුලාව වැවේ වෑකන්දෙන් බක් මහ පැන් පෙරහැර පැමිණෙනවා. මේක අපේ වැව් ගම්මානවල ඇත්තෝ චිරාගත සම්ප්‍රදායක් විදිහට පවත්වාගෙන ආවේ. බක් මහ උදා වෙනකොට අපේ ඇත්තෝ දන්නවා මේ පැනිත්තට මොනතරම් ගෞරව කරන්නට ඕනද කියලා. අපි කියනවානේ අලුත් අවුරුදු ගනුදෙනු කරනවා කියලා. එතකොටත් දියවරත් එක්කනේ ගනුදෙනු කරේ. ආන්ගේ පිළිවෙත් සම්ප්‍රදායට අනුව තමයි මෙයක් සිදු වෙන්නේ. ඊට පස්සේ වෙන දේ තමයි ඒ කියන්නේ අපි කියනවානේ ගමන් වියන් කියලා කියන්නේ. ඒ ගමන් පිරුවට බඳිනවා, ගමන් වියන් අල්ලනවා. ඒ වගේම තමයි සද්ද පූජාවන් පවත්වනවා. මේ සද්ද පූජාවන් එක්ක තමයි මේ කටයුතු කරන්නේ. අලුත් අවුරුද්දේදී වැව හා බැඳුණු මේ ජල සම්ප්‍රදායත් එක්ක තියෙන ජීවන සංස්කෘතික උරුමයන් කොයි වගේද කියන එක ගමේ ඇත්තෝ කාටත් මතක් කරලා දීම තමයි මෙහි අරමුණ වෙන්නේ. මේ අරමුණේ වැදගත්කමක් තියෙනවා. කුඹුකුලාව කියලා කියන්නේ වැව් එල්ලංගා පද්ධතියේ මූල වැව. ඒතකොට මේ වැව යටතේ තව වැව් ගණනාවක් පෝෂණය වෙනවා. අන්නේ පෝෂිත වැව්වල ඉන්න උදවිය පවා මේ කටයුත්තට දායක වෙනවා. එතකොට මේ වැව් එල්ලංගා සම්ප්‍රදායක් විදිහට තමයි බක් මහ පැන් පෙරහැර මේ විදියට පවත්වාගෙන යන්නේ.